පස්සේ මොකද කරන්නේ මෙයා වෙනත් පුද්ගලෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන දැන් කොහොම හරි ලංකාවටත් ඇවිත් තියෙන අවුරුද්දකින් විතර අවුරුදු දෙකකට ගියපු කෙනා ලංකාවට ඇවිත් මේ වෙනකොට ගෙදර ගිහින් නැහැ මේකට තියෙන ගෙදරත් එක්ක තියෙන සම්බන්ධතා සේරම දේවල් අවහිර කරලා මෙයාට කසාද බැඳපු මිනිහෙක් ඉන්නවා මගේ පුතා ඉන්නවා ළමයි දෙන්නෙක් ඉන්නවා ඉතින් මෙයා දැන් ලංකාවට ආවා ළමයෙකුට කතා කරන්නව කිසිම දෙයක් නැහැ ආයිබෝන් දැන් හුඟක් අය මේ වෙනකොට අපේ මේ පේජ් එකේ දාන වීඩියෝස් බලනවා විශේෂයෙන් මේ රටින් පිටින් ඉන්න අය රට රැකියාව වලට ගියපු ගැහැණු පිරිමි කාන්තා සහ පිරිමි පාර්ශවයේ හුඟක් දෙනෙක් බලනවා වීඩියෝස් මේ ලංකාව අතරේ නම් ගොඩක් ෂෙයා වෙනවා අඩුයි නමුත් රටින් එහාට අපේ ලංකාවෙන් ගියපු අයම තමයි ගොඩක් වීඩියෝස් බලන්නේ. එතකොට මම විශේෂයෙන් මේකේ කතා කරන්නේ මේ සමාජ අසාධාරණයට ලක් වෙච්ච පුද්ගලයෝ ගැන මිනිස්සු ගැන. ඒතර ඒවා ගැන කතා කරනකොට කොටසක් අය කතා කරනවා ඒ කට්ටියගේ පවුල් වල ප්‍රශ්න වෙච්ච දේවල්. සමහර අය කතා කරනවා ඉස්සරහා ගෙදර මිනිහා අපේ ගේ කඩලා බඩු අරන් ගිහින් තියෙනවා අපේ මිනිස්සුන්ට පහර දීලා තියෙනවා ඊට පස්සේ අපේ ගමේ තවත් කෙනෙක් කසිප්පු විකුණනවා ඒවා අපේ මහත්තයා බීලා ඇවිත් ගෙදර ප්‍රශ්න ඇති කර ගන්නවා එහෙම නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සයා අපේ මිනිස්සුන්ට ගැහැව්වා මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් කතා කරලා දැන් මට වොයිස් මැසේජ් එතකොට ෆොටෝස් අනම්මනම් ගොඩක් දවසකට එනවා ඉතින් ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් අපිට විසඳන්න බෑ ඉතින් මේ වගේ දේවල් විසඳන්න තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ වගේ දේවල් විසඳන්න තියෙන එකම තැන තමයි ළඟම තියෙන පොලිසිය ඉතින් පොලිසියට ගිහින් පැමිණිලා දැම්මොත් ඔය කට්ටිය දේවල් කරගන්න පුළුවන් හැබැයි මට මේ සමාජ මාධ්‍යයක් හසුරවන පුද්ගලයෙක් විදිහට මට මේ දේවල් කතා කරන්න බෑ ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා මොකද ගමේ මිනිස්සු අරක්කු විකුණන එකයි ඊට පස්සේ ඒ ගෙදර කෙනා අරක්කු බීලා එන එකයි අල්ලපු ගෙදර මිනිස්සයා එයාට පහර දීපු සිද්ධියයි ඔය වගේ දේවල් ඉතින් දාන්න බෑ ඇත්තට මොකද මාධ්‍ය සදාචාරයක් කියලා දෙයක් තියෙනවනේ ඒ වගේ දේවල් එක ඉතින් එහෙම නැතුව ඔය සමාජ ඉතින් එහෙම නැතුව පොදුවේ ගත්තොත් මේ සමාජයට මොකක් හරි හිරියරයක් වෙන දෙයක් එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් හෝ කීප දෙනෙක් අසාධාරණයටපත් වෙච්ච තැනක් තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් වෙනුවෙන් මම කතා කරනවා දැන් මගේ වීඩියෝස් බලන කට්ටිය දන්නවා හොඳ ආකාරයෙන් මම මොනවා ගැනද කතා කරන්නේ කියන එක. ඉතින් අර වගේ දේවල් ඇත්තටම දාන්න එපා පවුල් වල තියෙන ප්‍රශ්න තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳ ගන්න තියෙන ඒවා පොලිසියෙන් විසඳ ගන්න තියෙන ඒවා දාන්න එපා මොකද අපරාධේ මගෙත් කාලේ වට්ටිගෙත් කාලේ නිකන් මැසේජ් වොයිස් මැසේජ් අර එමේ කෝල්ස් ඒවා එහා පැත්තට මෙහා පැත්තට මාරුවට වඩා ඒ කාලේ අපරාධේ. ඉතින් මේ වගේ දේවල් දාන්න එපා. ඉතින් අද උදේ එක්කෙනෙක් කතා කරලා කිව්වා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. එයාත් ඇවිල්ලා රට ඉන්න එක්කෙනෙක් මම පොඩි වොයිස් එකක් තියෙනවා ඒක පොඩ්ඩක් මම ප්ලේ කරන්නම් මේ කතාව. එයා ගොඩක් මට ෆොටෝස් එව්වා ෆොටෝස් වගේ කියවලා තියෙනවා මේවා දාන්න කියලා. මට ඒවා දාන්න බෑ. මොකද ඒවා ඒ කට්ටියගේ ප්‍රයිවසි සම්බන්ධ ප්‍රශ්නනේ. ඒ නිසා ඒ වගේ දේවල් දාන්න. හැබැයි මේ කතාව මම හිතනවා මේකේ යම් කිසි දෙයක් ගන්න පුළුවන් සමාජයට. හින්දා ඒකේ පොඩි කොටසක් මම කියන්නම්. මෙයා ආවිල්ලා මට මේ විස්තර දුන්නු කෙනා එයා රට රැකියාවක ඉන්නේ. එතකොට එයාට පුතෙක් ඉඳලා තියෙනවා. මේ පුතා කසාද බැඳලා තියෙනවා. කසාද බැඳලායින් පස්සේ දරුවෝ දෙන්නෙක් හැදිලා තියෙනවා. එක දරුවෙක් ගැහණු දරුවා මේ පාර ශිෂ්‍යත්ව විභාගෙ ලියන ඉන්න කෙනෙක්. එතකොට දැනට මාස 10ට 11කට විතර ඉස්සෙල්ලා එයාගේ යේලි රට රැකියාවට ගිහින් තියෙනවා. ඒ ගියායින් පස්සේ මාස 2-3ක් හොඳට කතා බහ කරලා ඒ දේවල් කරලා ගෙදරත් එක්ක ඉඳලා තියෙනවා. පස්සේ මොකද කරන්නේ මෙයා වෙනත් පුද්ගලෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන දැන් කොහොම හරි ලංකාවටත් ඇවිත් තියෙන අවුරුද්දකින් විතර අවුරුදු දෙකකට ගියපු කෙනා ලංකාවට ඇවිත් මේ වෙනකොට ගෙදර ගිහින් නැහැ. මේකට තියෙන ගෙදරත් එක්ක තියෙන සම්බන්ධතා සේරම දේවල් අවහිර කරලා කතා බහ කරන්නේ මුකුත් නැහැ කිසිම තොරතුරක් නැහැ. මෙයා කියන්නේ කොහෙද මේ කටුගස්තොර පැත්තේ තවත් පිරිමි පුද්ගලෙක් ගිහින් පවුල් ගන්නවා කියලා. ඉතින් කට්ටිය මම අර ඉස්සලා කිව්වේ මේ වගේ කට්ටියගේ පවුල් ප්‍රශ්න. ඉතින් මට තවත් කෙනෙක් දුන්නා කියලා එයා නැන්දම්ම වුණා කියලා අරයාගේ ෆොටෝස් දාලා මේවා කරලා මට මේක රටට පෙන්නන්න බෑ. මොකද ඒ කට්ටියගේ පෞද්ගලික තත්ත්ව සම්බන්ධ ප්‍රශ්න යන්නේ. ඒවා මොන හරි තියෙනවා විසඳ ගන්න අර මං ඉස්සලා කිව්වා වගේ පොලිසිය තමයි තියෙන්නේ. හරි මම පොඩි වොයිස් කට් එකක් දෙන්නම්. ඒ අදාපු ඒ නැන්දම් අදාපු පොඩි වොයිස් එකක් තියෙනවා. ඒක චුට්ටක් අහලා ඉන්නකෝ. මගේ ලේලිට ඉන්නෝ ළමයි දෙන්නේ ඉන්නෝ. මගේ පුතාගේ නම නිලංක. දිමියාගේ නම අන්දානම් සර්ට් මගේ පුතායි ළමයි දෙන්නවා. මම ෆොටෝ දාන්න. ඔය දැන් රට ගිහිල්ලා මාස 11යි. දැන් මේ කටුගත්තොට 6 කණුයි කොල්ලෙක් එක්ක ගිහින් තියෙන ඔය ඉන්න කොල්ල තමයි ගිහින් තියෙන්නේ. කොල්ලත් එක්ක තමයි ගිහින් ඉන්නේ. මෙයා කියලා තියෙන්නේ මෙයාට ළමයි නැහැ කියලා. මෙයාට කසාද බැඳපු මිනිහෙක් ඉන්නවා මගේ පුතා ඉන්නවා ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් මෙයා දැන් ලංකාවට ආවා. ඇවිල්ලා දැන් මාස 2යි මේ 3 ලබලා තියෙන්නේ. ළමයෙකුට කතා කරන්නව කිසිම දෙයක් නැහැ. ඔය යාගේ යාළුවට දාලා තිබුණු ෆොටෝ තමයි මේ සෞදියින් යාළුවෙක් ඉන්නේ. යාට දාපු ෆොටෝ තමයි මට ඔය ඒ නංගි වල තියෙන්නේ. සර් මං එවන්නම් මගේ පුතාගේ ළමයි දෙන්නගේ පුරවාන් තරම් මාධ්‍යට දාලා මෙයාව පෙන්වන්න. මෙයාට එහෙමනේ. ඉතින් මට ඇත්තටම ඒ කට්ටියගේ ෆොටෝස් දාලා මාධ්‍යට පෙන්වන්න හැකියාවක් නැහැ. මොකද ඒ කට්ටියගේ
පෞද්ගලික අත්‍ය සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් මේවට මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක බලන ගොඩක් අයට මේ වගේ දේවල් දාන්න එපා මට. මේවා විසඳ ගන්න ඕක කට්ටියගේ ළඟම තියෙන පොලිසිය තමයි තියෙන්නේ. එතකොට මෙයා දැන් අම්මා කෙනෙක් විතර මෙයා දැනගන්න එයාට මේ පාර 30ක් තියෙන ගෑනු දරුවෙක් ඉන්නවා. ඉතින් ඒ ගෑනු දරුවාට ආදරේ නම් මෙයා හරි අම්මා කෙනෙක් නම් එයා දරුවෝ දෙන්නෙක් හදලා ගිහපු අම්මා කෙනෙක් නම් එයා ලංකාවට වෙන තැනකට යන්නේ එයා ඉස්සලාම එන්න ඕනේ. පිරිමියා මේ මිනිහා කියන මිනිහා අතල්ලම දාන්නකෝ. මේ මිනිස්සයා අම්මා කෙනෙක් නම් ඒ දරුවෝ දෙන්න බල්ලා යන්න එන්න ඕනේ. ඉතින් ඒ මිනිස්සයා හරියට අම්මා කෙනෙක් නොවෙච්ච හින්දා මේ දරුවෝ කියන මේ මිනිස්සයා නැති හින්දා තමයි මේ දරුවෝ දෙන්නෙක් දාලා මේ මිනිස්සයා ගිහින් වෙන තැනකට ගිහින් ඉන්නේ. ඉතින් ඒක කියලා අපිට අර වගේ ෆොටෝස් දාලා මේවා කරලා මේ රටේ මිනිස්සුන්ට පෙන්වන්න බෑ. ඒක එයාට ඉතින් ඒ වගේ දේවල් අපිට කරන්න බෑ. ඒක සෝරි අර මේක විස්තර එවපු කෙනාටත් ඔයාලට තියෙන්නේ ළඟම පොලිසියට යන්න. ඉතින් ආයෙත් වතාවක් කියන්න තියෙන්නේ කාන්තාවන්ට විශේෂයෙන් තමන්ගේ දරු පවුල ගොඩ ගන්න රට ගියා නම් මේවා කරන්න රට රස්සාවකට ගියා නම් මේ වගේ දේවල් කරන්න එපා. මේ දරුවෝ දැන් ගොඩක් මානසික වැටලා ඉන්නේ. මේ දරුවෝ ගොඩක් විඳවනවා. මේ දරුවන්ට කරන දේවල් වල කවදා හරි අවසානට මරණ මංචකේ හරි තමන්ට මේ වලට විඳවලා තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් කරගන්න එපා. බෞද්ධයෝ සහ ඕනම ආගමක් අදහන කෙනෙක් විදිහට කිසිම ආගමක් කියන්නේ පව් කරන්න කිසිම ආගමක් කියන්නේ වැරදි කරන්න කියලා. වැරදි කරන්න එපා කියලා තමයි කියන්නේ. ඉතින් අම්මා කෙනෙක් විදිහට දරුවෝ හැදුවා නම් බොරු කියන්න අවස්ථාවක් නැහැ කාටවත්. මම බැඳලා නැහැ මට දරුවෝ නැහැ කියලා. කරන්න දෙයක් නැහැ. ගැහගත්තා නම් බෙරේ අර කියනවනේ කරේ දාගත්තා නම් ගහන්න වෙනවා කියලා. දැන් ඉතින් ගහ ගහ ඉන්න තමයි වෙන්නේ. මොකක් හරි දෙයක් පිරිමි පුද්ගලයාගේ තමන් පළවෙනි පාර බැඳපු වෙන මිනිස්සයාගේ මොකක් හරි නොගැලපීම් තියෙන තැනක් තියෙනවා නම් ඒවා කතා බහ කරලා අයින් වුණා නම් හරි. මොකද ළමයින්ට මේ වගේ එක එක අනවශ්‍ය ප්‍රශ්න ඔලුවට දාන්න නැතුව. ඉතින් හරි අම්මා කෙනෙක් නම් දැනගන්න ඕනේ. තමන්ගේ ළමයි දෙන්න සම්බන්ධව හොයලා බලන්න බලලා අවශ්‍ය දේවල් කරන්න. මොකද අම්මෙක්ට දරුවෙක්ට අම්මා කෙනෙක් ඉන්න ඕන කාලේ ඉන්න නැතුව දරුවෝ ලොකු මහත් වුණාට පස්සේ බොරුවට යන හැරෙම අයාලේ ගිහින් පැනගෙන ගිහින් අවසාන කාලේ ආවට වැඩක් නැහැ.